හිතේ හිර වෙලා තියෙන දුක කනගාටුව හිතේම හිර කරගෙන ඔයාලට අද කතා කරන්න මම හිතුවේ මේ වෙලාවේ කාගේම හරි හිතකට සැනසීමක් ගේන්න බලාගෙන. අපි හැමෝම මේ දවස්වල ටීවී එක දැම්මත් රේඩියෝ එක ඇහුවත් Facebook, TikTok, YouTube ඔය කොතනත් අපිට වෙනදා පේන ලස්සන සුන්දර කතා අහන්න දකින්න නෑ. කොටින්ම මගතොටේ කා එක්ක කතා කළත් අපිට අහන්න තියෙන හිත රිදෙන දුක හිතෙන මහා ඛේදවාචක විතරයි. අතුරුදහන් වුණු ජීවිත, අවතැන් වුණු ජීවිත, අහිමි වුණු ජීවිත, ඇස් ඉස්සරහම විනාශ වුණු අවුරුදු ගණන්වල දුක් මහන්සිය කැපවීම. මේ දවස් කීපෙම අපි වැඩිපුරම දකින්නේ මේ දේවල්. වැඩිපුරම අහන්න තියෙන්නේ මේ දේවල්. ඒ අතරේ අපි දකිනවා ෂණිකව හිස්සුණු ඒ ජීවිතවලට හිනාවක් සතුටක් ගේන්න වෙහෙසෙන. මගේම රටේ විතරක් නෙවෙයි, අපේ පුංචි රටට ආදරේ ලෝකෙ රටවල් ගොඩක තවත් මිනිස්සු, මිහිපිට දෙවිවරු, උදේ දවල් රෑ නැතුව කෑම බීම ගැන හිතන්නේ නැතුව දුකින් ගෙවන ජීවිත ගොඩ ගන්න කරන කැපකිරීම. අපේම වචන වලින් කියනවා නම් ඒ අය මාර ගේමක් දෙන්නේ. ඒ අතරේ හැම දේම අහිමි වුණු ගොඩක් අයට මානසික සුවය අත්‍යවශ්‍යයි. දුක, අහිමිවීම, බලාපොරොත්තු බිඳ වැටීම නිසා ගොඩක් අය මේ වෙලාවෙ ඉන්නේ සෑහෙන පීඩනයකින්. තමන්ගේ දරුවොත් අරගෙන කොහෙටද යන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්න දෙමව්පියෝ. තමන්ගේ කියලා කාත් කවුරුත් ඉතුරු වෙලා නැතුව ඔවුන්ගේ අවසන් කටයුතු කරන්න ඔවුන්ගේ සිරුරවත් හොයාගන්න බැරුව මොකද්ද කරන්න කියලා හිත ඉන්න තමන්ගේ ආදරණීයන්. අපිට පුළුවන් නම් ඒ අයගේ හිතටත් සහනයක් දෙන්න. අපිට බැරි නෑ. උත්සාහ කරමු. මිනිස්සෙගේ හිත හදන්න මහා ලොකු දේවල් ඕනේ නෑ. ආදරණීය වචන ටිකක් ඒ මනුස්සයාට සවන් දෙන්න හොඳ හදවතක් තිබුණාම හොඳට මැති. අපිට මොකද වුනේ? ඇයි අපිට එහෙම වුනේ? මේ දේවල් දැන් අපි අමතක කරමු. හැමදාම කියනවා වගේ හැමදේම උනේ හොඳටයි කියලා මේ වෙලාවේ කියන්න බෑ තමයි. හැබැයි දන්නවද අපිට පුළුවන් වැටුණු තැන ඉඳන් ආපහු පටන් ගන්න. අපි කවදාවත් බෑ කියලා හිතන්න ඕන නෑ. මොනව නැති වුණත් අපි ආපහු මුලින් ඉඳලා පටන් ගමු. පස්කන්දකට බෑ ඔයාගේ හීන අරමුණු යට කරලා දාන්න. ගම් වතුරට බෑ හීන අරමුණු ගහගෙන යන්න. බෑ නෑ කියන්නේ නිකන් වචන දෙකක් විතරයි. කාටම හරි හිතෙන්න පුළුවන් කියන්න නම් හරි ලේසි කියලා. ඔව්, කියන්න පුළුවන් හරි ලේසි. කරන්න ගොඩනගන්න අමාරුයි. ගොඩනගාගත්ත දේවල් පරිස්සම් කරගන්නත් අමාරුයි. හැබැයි මේ දේවල් විනාශ වෙලා යන්න එක තප්පරයක් ඇති. හැබැයි හිත අයිය කරගත්තාම නැගිටිනවා කියන එක හරිම සුළු දෙයක්. එක වචනකින් හරි අපි හැම මිනිස්සෙකුටම හයියක් වෙමු. මේ දවස් ටිකට මම දැක්කා සැපට සනීපෙට ගෙදරට වෙලා තමන්ගේ පවුලේ අය එක්ක ඉන්න පුළුවන්කම තියාගෙන අපේම මිනිස්සු වෙනුවෙන් කැප වෙන මිනිස්සු. තමන්ගේ තියෙන වටිනාම උපකරණ පෝට්ටු අරගෙන තමන්ගේ ලාභ අරමුණු ඔක්කොම පැත්තකට දාලා තමන්ගේ ව්‍යාපාර අමතක කරලා තමන්ගේ වැඩ හැම දෙයක්ම නවත්තලා අපේම මිනිස්සු වෙනුවෙන් රටේ එක කෙළවරක ඉඳලා අනිත් කෙළවරට එන මිනිස්සු. යුද්ධ කාලේදී වගේම හැමදාම අපේ පිහිටට ඉන්න අපේ මානුෂීය ත්‍රිවිධ හමුදාවේ සහෝදර සහෝදරියන්. ජාති ආගම් ભેද අමතක කරලා යුද්ධ ගැටුම් මොහොතකට අමතක කරලා අපේ රටට සහාය දෙන්න එකතුණු ලෝකේ රටවල්. අපේ පුංචි රට වෙනුවෙන් පෙළ ගැහෙන හැටි. අපි වෙනුවෙන් අපි ඉන්නකොට අපි තනි වෙලා නැහැ. ඔයා තනි වෙලා නැහැ. අපි වැටුණු තැනින් නැගිටිමු. අපිට බැරි නෑ. වචනකින් හරි සහයෝගයක් වෙමු. අපේ එක වචනයකට පුළුවන් මිනිස්සු ගොඩකගේ හිතට සැනසීමක් ගන්න. වැටුණු තැනින් ගොඩ නැගෙමු.